26 ඇත්ත කීපක් රිලා ප්‍රහාරයක් දියත් වෙලා තියෙන්නේ එක වගේ හැබැයි ටික මේ රූමේ කොමල් ටික ඈ මල් ටික අතනනේ ඉතින් අපි අද මගේ බර්ත්ඩේ එකට ෂූට් එක කරන්න යන්නේ මල්ලි ෆොටෝග්‍රැෆර්ත් එක්ක එනකම මගදී නෙලාගත්ත මල් තියෙනවා ඉතින් ඔන්න මගදී නෙලාගත්ත මල් ටික මදි වගේ හින්දා අපි ගියාසේ තානි මල් ශාලාවට මල් ටිකක් ගන්න. මල් ටිකත් අරගෙන ඉතින් ඔන්න පාරේ කැරකි මම යනවා ආන්ටිලත් බලනවා මොකද්ද මේ මල විකාරේ කියලා. ඊට පස්සේ මල්ලිට දුන්න මල් ටිකයි කේක් ටිකයි කැමරා එකයි බෑග් එකයි ඔක්කොම ටික මල්ලි අරගෙන යනවා. ඉතින් පාරේ කොල්ල ලැජ්ජාවෙන් යන්නේ වීඩියෝ කරන්නත් එපා කීකේ බැන තමයි ගියේ. ඉතින් අපි මේ කැරකි යන්නේ ෆොටෝ ලොකේෂන් එකට. කැම්පස් එක ෆයිනලි අපි ෆොටෝ ලොකේෂන් එකට ආවා. දාඩිය දාගෙන අමාරුවෙන් ඉන්නේ. මල් ටික මේ මැදේම කඳු කරේ තැනි තලා තැන් නැති නිසා හරි අමාරුයි තැනක් හොයාගන්න. ඉතින් ඔන්න ෆයිනලි තැනිතලා තැනක් හොයාගෙන රෙදි එහෙම එලාගෙන පික්නික් ෂූට් එකට ලෑස්ති වුණා. අම්මගේ මේස රෙද්දකුයි බෙඩ් ෂීට් එකකුයි තමයි අරගෙන ආවේ. ඒත් එක්කම බිස්කට්ස් ගෙනාවා, කේක් ගෙනාවා, අරවා මේවා ගෙනාපු ඔක්කොම ටික දාලා ලස්සනට පික්නික් ෂූට් එකට arrange කරගත්තා. ඒ විතර නෙමෙයි ගෙනාපු දේවල් කියනවා නම් මල් පෝච්චි, අම්මගේ තේ හදන කෙටල් අනම්මනම් ඕවා ඔක්කොම උස්සගෙන ආවා. ඉතින් ඔන්න ඔහම තමයි අපි පික්නික් ෂූට් එකට දේවල් arrange කරගත්තේ. අතනනේ රිලා ප්‍රහාරයක් දියත් වෙලා තියෙන්නේ ජීව එක වගේ හැබැයි ටික මේ 95 same to same කේක් එක ගුම්බල්ලා කෑවා අපරාධේ අපිටත් ඉතින් හරි වැඩ තමයි වෙන්නේ. මෙන්න රිලව් ටික යන්තම් එලවගත්තා විතරයි. ඊට පස්සේ බල්ලෙක් ඇවිල්ලා කේක් එක කාලා ගිහිල්ලා. අපරාධ ඉතින්. බල්ලා කාපු කේක් එකකින් කනවා. මේ කුඹියක් තියෙනවා මෙන්න මේ බල්ලා කාපු මේ අයින මේ පැත්ත බල්ලා කාලා මේ පැත්ත මල්ලි කෑවා. කුඹිත් කාලා මේ කන්නේ වීඩියෝ කරන්න එපා. හරි වීඩියෝ කරන්න. කන්නේ වීඩියෝ කරන්න නැහැ කියලා දුරට ගිහින් කනවා මේක වෙන්න. හරි. ඉතින් ඔන්න හොද තමයි මගේ 26 වෙනි බර්ත්ඩේ ෂූට් එක අපි 26 වෙනි බර්ත්ඩේ ෂූට් එක තිබ්බේ 29 කොහොම තමයි. ආයෙ නෙවෙයි 9 කරන්න ඕනේ. අනිත් පැත්ත. ඉතින් ඔන්න ඔහම තමයි මායි මල්ලි එකතු වෙලා අපේ මල්ලි ෆොටෝග්‍රැෆර්ත් එක්ක මගේ බර්ත්ඩේ ෂූට් එක තිබ්බේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. next වීඩියෝ එකෙන් හමු වෙමු.